මේ මෑරද මං ගිය අවුරුද්ද ලංකාවට ආපු වෙලාව එදා මං ඉතාලියට යන්න ඕනේ. එදා හැබැයි මට යෙදිලා තිබ්බ වැඩ ටික ඉවර නැහැ. මට ලොකු දුර ගමනක් යන්නක් තියෙනවා. ගිහිල්ලා මම ආපහු ගෙදර ගිහිල්ලා තමයි එයාපෝට් එකට යන්න ඕන හවස ෆ්ලයිට් එක. තාත්තා කතා කරනවා බඩු මුකුත් ලෑස්ති කරලා නැති හින්දා මං ඉතින් පොඩ්ඩක් වේගෙන් ගියා. Oh my god! මේ කියන්නේ අර වේග සීමාව බැරි වෙන්නේ නැහැ. මං එහෙම ගියා. මං ඩ්‍රයිව් කරද්දි නිකන් දැක්ක මීටරේ 140ට වගේ ගියා. මම ඉතින් ඒකේ ඒ වේගෙන් හැම කන්ටිනියු කරා. ඊට පස්සේ ඊළඟ එක්සිට් එක මට මතක නැහැ කොයි ගමේද කියලා. එක්සිට් එකෙන් මේ පොලිසිය නතර කරලා මිස් පොඩ්ඩක් අයින් කරලා නවත්තන්න කිව්වා. මට මම දැන් හොඳටම පරක්කු වෙතලා මේ මනුස්සයා දැන් චෙක් කරන්න ගත්තොත් මට වෙලත් යනවා. මම ඊට සාරට කමන්නේ ඔව් සර් කියන්න කියලා මේ නවත්තපුවම හැවුවා. ඊට පස්සේ මේ මිස් වේගෙන් ඇවිල්ලා තියෙනවා 120ට ඇවිල්ලා තියෙනවා කියලා. හරිම පවක්. මං කෝ නෑ මං ආව 140ට කියලා. මොකද මං හිතුවේ ඒ කියන්නේ පොලිසිය කවුරු හරි මේ 120ට ආපු වාහනයක් හොයනවා කියලා. කියන්නේ මොකකට හරි හොරකමකට සම්බන්ධ වෙලා ජාවාරමකට මම බලද්දි මට ඒක ඔළුවට ආවේ නෑ දැන්. ආයේ කියන්නේ තාලයි බොරු කියන්නේ මම ආවේ 120ට ඇවිල්ලා දෙනවා මං කෝ නෑ මං ආවේ 140ට. ඊට පස්සේ යාර දිනා ගියා. What's that? ඊට පස්සේ මේ මට මිස් ලයිසන් එක ගන්න අපිට ලියන්න වෙනවා. මං කෝ මට දඩකොලේ ලියන එක නෙමෙයි ප්‍රශ්නේ. ටයිම් නැහැ මොනවා කරන්න. Okay. මොකද මම ඇත්තටම හිතුවේ මොනවා හරි ජාවාරමකට සම්බන්ධ වෙලා එයාලා එහෙම හොයන නැති 120 නේ. ඒතර මං වෙලා ආරයිට් මං 120 නෙමෙයි මං 140 ආයෙන හොයා යන්න කියයි කියලා එක තමයි මගේ උත්තර. Women.